Hey guys, welcome to Sanju's Diary YouTube channel. ඉතින් ඔයාලා බලනවා ඇති අද අපි කොහෙද මේ ගිහින් තින්නේ කියලා. අද මගේ හබියාගේ බර්ත්ඩේ එක. ඉතින් එයාට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න අපි ආවා අමගේ හරියා නිගම්බු හොටෙල් එකට. ඇත්තටම ප්ලේස් එක view එක ගත්තොත් මාරම නිදහස් රිලැක්සින් ප්ලේස් එකක්. කලපක් එක තියෙන නිසා ඇත්තටම නිදහසේ ඉන්න නම් ඇත්තටම හරිම වර්ත්. අපි දෙන්න ඩේ අවුට් එකක් තමයි ආවේ. ඉතින් එයාට මේ පොඩි සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරා. එයා දන්නේ නැහැ මම මේ දෙයක් එයාට කරයි කියලා. ඇත්තටම හොටෙල් එකේ ස්ටාෆ් එක නම් මාර්ම ෆ්‍රෙන්ඩ්ලි. එයාලගේ මාර්ම සපෝට් එකක් හම්බුණා මට මේ වැඩේ සාර්ථක කරගන්න. ඉතින් එයා පොඩ්ඩක් ෆුල් සර්ප්‍රයිස් වෙලා ඉන්නේ. නම් තමයි ඉතින් එයා කේක් කැපුවේ. ඉතින් අපි ඩේ අවුට් එක ගිය නිසා අපි ලන්ච් බුෆේ එක අපිට ඉන්ක්ලූඩ්. ඉතින් බුෆේ එකේ වෙරයිටිස් නම් ගොඩයි. කෑමත් හරිම රසයි. එක එක වර්ගයේ කෑම එක එක විදිහට තිබුණා. බීච් සයිඩ් හින්දා සී ෆුඩ් වර්ග ගොඩක් තිබුණා. සී ෆුඩ් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අමගේ ආර්යා එකට එන්න කියලා කියනවා. ඉතින් අතන කපල් ඩේ අවුට් එකකට යනවා නම් per person 5500යි. ඒ ගානට මාර්මවර්ත් හොඳ සර්විස් එකක් වගේම හොඳ කෑම වේලක් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම පූල් ඇක්සස් ඉඳන් තියෙනවා. උදේ 10 ඉඳන් හවස 6 විතර වෙනකන් අපිට හොටෙල් එකේ ස්ටේ කරන්න පුළුවන්. ඔයාලට කැමති නම් රූම් එකක් ගන්නත් පුළුවන්. නැත්තම් එළියට වෙලා ඉතින් ඩේ එක ස්පෙන්ඩ් කරන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපිට කියන්නේ බලලා ඉවර කරගන්න බැරි තරම් කේක කෑම ජාති තිබුණා. කොත්තු ස්ටේෂන් එකක් සොසේජස් වගේ දේවල් තිබුණා. ඉතින් මේ තියෙන ඩෙසර්ට් වර්ගත් ගොඩක් තිබුණා. එක එක වර්ගයේ දේවල්. ඉතින් මම ගිය බුෆේ වලින් මම අත්විඳින නැති කෑම ජාති තිබුණා. ඉතින් මේ තියෙන මේ දේවල් තමයි. ප්‍රසන්ටේෂන් නම් ඇත්තටම නියමයි. ඉතින් මෙන්න මේ වගේ දෙයක් ඔයාලට එන්ජොයි කරන්නත් පුළුවන්. ඉතින් view එක දිහා බලාගෙන මේ වගේ එන්ජොයි කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලා කපල් එකක් නම් ඔයාලට ආරාධනා කරනවා මේ වගේ ඩේ අවුට් එක ස්පෙන්ඩ් කරන්න කියලා ඔයා try කරන්න කැමති කෙනෙක් නම්. ඉතින් අපේ YouTube channel එකට subscribe කරලා දාලා like එකක් දාලා එකතු වෙන්න. Thank you so much for watching this video. Bye guys.